තෙරුවන් සරණයි සියලු දෙනාටම. අද අපි කුකුළුවා රාජමහා විහාරයට තමයි ඇවිල්ලා තියෙන්නේ. මේක පිහිටලා තියෙන්නේ කලවාන රත්නපුර කලවාන පිඹුර ප්‍රදේශයේ තමයි. ඉතින් මේ අපි යන්නේ ගල් පඩිපෙළ මතින් අපි ඉස්සරහට පියමන් කරගෙන යනවා. අපි එහෙම මේක ඇත්තටම මේ රාජමහා විහාරයක්. එතකොට මේ විහාරස්ථානය අද කැලෑවෙන් වට වෙලා කැලෑ බරිත වෙලා තියෙන පන්සලක්. එක කට්ටිය බාර අරගෙන පඩි පෙරවල් මේ තියෙන්නේ චෛත්‍යරාජානන් වහන්සේ. මේ විහාරස්ථානයේ වළගම්බා රජතුමා අර සොලි මේ සතුරන්ට රට අහුවෙච්ච වෙලාවේ අර හැඟ වෙලා ඉඳපු මේ ගල් විහාරස්ථාන ගල්ලෙන් ආදිය තියෙනවානේ. ආන්නේ මේ කාලේ වළගම්බා රජතුමා සැඟ වෙලා හිටිය විහාරස්ථානයක් කියලා පුරා විද්‍යාත්මක සාධක සහ හෙළ කතාවන් සඳහන් වෙනවා. ඒ වගේම පුරාතනයේ එහෙම කතා තියෙනවා. වළගම්බා රජතුමාගේ කාලය තුල එතුමා ඔය විහාරස්ථානයේ මේ විහාරස්ථානය තුල වැඩ හිටියා කියලා දකින්න ලැබෙනවා. මේ අපි දකින්නේ චෛත්‍යරාජානන් වහන්සේ. ඉතින් මිනිසුන් වැඩිය යන්නේ නැති ජනශූන්‍ය ප්‍රදේශයක්. හැබැයි හරි ලස්සන ස්ථානයක්. මේ දකින්නේ අපි චෛත්‍යරාජානන් වහන්සේ ඇතුළේ තියෙන පිළිම වහන්සේ. ඉතින් හරි ලස්සන විහාරස්ථානයක්. දැකුම් කළු පන්සලක්. ඉතින් රාජකීය වටිනාකමක් තියෙන පන්සලක්. මේ අපි දකින්නේ බෝධීන් වහන්සේ. ඉතින් පැරණි බෝධීන් වහන්සේ නමක් ද අලුතෙන් පැල කරපු බෝධීන් වහන්සේ නමක් ද කියලා හිතා ගන්න අමාරුයි. මම හිතන විදිහට අලුත් බෝධීන් වහන්සේ නමක් විය යුතුයි. බෝධීන් වහන්සේගේ කාලෙත් එක්ක සමහරක් වෙලාවට පැරණි බෝධීන් වහන්සේ නමක් වෙන්නත් ඕනේ. පැරණි බෝධීන් වහන්සේ නමක් මම හිතන විදිහට. ඉතින් එච්චර ජනතාව නිරන්තරයෙන් අපිට දකින්න නෑ මේ විහාරස්ථානේ. මොකද චුට්ටක් පයින් යන්න ඕනි සහ කැලේ ඇතුළට යන්න ඕනි. ඉතින් ගල් තලාවල් මත තාම ලස්සනට ඓතිහාසිකමය වටිනාකමක් ප්‍රදර්ශනය කරන තාම ලස්සන විහාරස්ථානයක් පන්සලක්. ඉතින් අපි දන්නවා වළගම්බා රජතුමා සොලින්ගෙන් නැත්තම් මේ දකින්නේ අපි මුළු පන්සලම බිම පහළේ ඉඳන් මේ පන්සලේ එදි කැලේට ආවහන් පස්සේ මුළු view එක අපිට පේන විදිහ හරි ලස්සනයි. මේ කලවාන නගරය මුළු කලවානම පේනවා වගේ. ඇත්තටම හරිම ලස්සනයි. දැකුම් කලි. එහෙනම් එන්න හැමදෙනාම තෙරුවන් සරණයි.